නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගොලිවි නුරාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ කොහොමද මගේ ලස්සන යාළුවෝ හැමෝටම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. ඔන්න අදත් ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. හොඳටම කාර්යබහුල සතියකට පස්සේ අද මම වෙනුවෙන්ම වෙන් කරගත්ත දවසක්. අපිට අපි ගැන හිතන්න වෙලාවක් ඉතුරු වෙන්නේ හරිම කලාතුරකින්. අද මම තීරණය කළා මේ හැමදේම මොහොතකට නතර කරලා සෝෂල් මීඩියා වලින් ටිකක් ඈත් වෙලා මගේ හිතට සහ ගතට පොඩි විවේකයක් දෙන්න. ඇත්තටම සෙල්ෆ් කෙයා කියන්නේ මිල අධික දේවල් කරන එකම නෙවෙයි. Taman කැමතිම සින්දුවක් අහන එක, රසම රස තේ එකක් බොන එක, එහෙමත් නැත්තම් නිකම්ම අහස දිහා බලන් ඉන්න එක උනත් අපේ මනසට ලොකු සුවයක් දෙනවා. අද මට ඇහුම්කන් දෙන දවසක්. හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාලට ඔයාලා වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරගන්න මේක පොඩි පෙළඹවීමක් වෙයි කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි අපේ ශරීරයට ආදරය කරනවා වගේම හිතටත් ආදරය කරන එක හරිම වැදගත්. සුවඳ ඉටිපන්දමක එළියත් එක්ක දවස පටන් ගන්නවා වගේ සුවයක් තවත් නැහැ. හරියට මට දැනෙන්නේ මගේ හිතේ තියෙන හැම අඳුරක්ම හැම පීඩනයක්ම මේ පුංචි එළියෙන් අයින් කරලා දානවා වගේ. වෙනදා වගේම මං ඉතින් මුණ සෝද ගන්න තමයි මේ ආවේ. ලස්සන නිරෝගී හමක් තියාගන්න මම මුලින්ම මගේ මූණට පාවිච්චි කරන්නේ මගේ හමට ගැලපෙන ෆේස් වොෂ් එකක්. කාලෙට නම වෙනස් වුණාට මගේ හැමට ගැලපෙන එකම ෆේස් වොෂ් එක කුමාරිකා වලින් එන ෆේස් වොෂ්. මේක තමයි මං අයිස් කියුබ් හදාගන්න පාවිච්චි කරන්නේ. මූණ හොඳට සෝදගත්තට පස්සේ මම ඊළඟට කරන්න ආසම දේ තමයි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක. මගේ මූණට පුදුම සහනයක් දෙන්නේ. අයිස් කැටය කෙලින්ම මූණේ ගන්නේ නැතිව පොඩි ලේන්සුවක ඔතලා පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මේ මසාජ් එකෙන් අපේ හැමේ සිදුරු වැහිලා අපේ හැම තද වෙනවා. ඉතින් මගේ මූණට ග්ලෝ එකක් ගන්න මම හැමදාම වගේ කරන රහසක් තමයි මේක. ඉතින් මේ හැම දෙයක්ම කරලා ඉවරුණාට පස්සේ මට හිතුණා ආයෙත් ඉස්කෝලේ කාලෙට යන්න. කොණ්ඩේ හොඳට තෙල් ගාලා මැදින් බෙදලා පැති දෙකකට ගොතා ගත්තම ඒන අමුතුම පිළිවෙලට මම තාමත් ආදරෙයි. ඉතින් මෙන්න මේ වගේ සමහර දේවල් කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඒ කාලේ වගේම අදටත් මට මේ හෙයාර් ස්ටයිල් එකෙන් එන්නේ පුදුම සැහැල්ලුවක්. කවුද ආස තාමත් ඒ කාලේ වගේම මෙන්න මේ විදිහට කොණ්ඩේ ගොතන්න. මූණ සෝදලා සීතල අයිස් කැටයකින් මූණ මසාජ් කරලා ඒ දෙන නැවුම් බව ඒ මදිවට ඉස්කෝලේ මතකයන් එක්ක කොණ්ඩේ දෙපැත්තට ගොතන මේ මොහොත ඇත්තටම ජීවිතේ සරල දේවල් හරිම ලස්සනයි. ඉතින් මම තව ටිකක් ලස්සනට පේන්න ඕන නිසා මගේ තැඹිලි පාටට හුරු ලිප්ස්ටික් එකක් තිබුණා. ඒක ගාගත්තා. මූණයි කොණ්ඩේ ලස්සන කරගත්තා වගේම ඇඟ ඇතුළත් පිරිසිදුව තියාගන්න එපැයි. ඉතින් මම අද මගේ වතුර බෝතලයට පිපිඤ්ඤයි දෙහි චියා සීඩ්ස්ුයි දාලා රසම රස ඩිටොක්ස් වෝටර් එකක් හදාගත්තා. ඉතින් දවසම ෆ්‍රෙෂ් එකේ ඉන්න මේක මට ලොකු උදව්වක්. ඇත්තටම ලස්සන කියන්නේ පිටතින් කරන සත්කාර විතරක්ම නෙවෙයි. අපි බොන වතුර ටික පවා හරිම වැදගත්. මම එළිය බලන් ඉන්න වෙලාවේ මොකද්ද බලන්නකො මේ යන්නේ. මේ රටේ පරණ බඩු එකතු කරන ලොරියක් තමයි යන්නේ.
මම අද උදේම පෝෂ්‍යදායී ආහාරයක් හදාගන්නයි මේ හදන්නේ. ඉතින් උදේට හදාගත්තේ ඕට්ස් වලට බිත්තර එකතු කරපු ගුණදායක රොටියක්. මේක හරිම ලේසි වගේම හරිම රසයි. ඕට්ස් වල තන්තු වැඩි නිසා ඉක්මනින් බඩගිනි වෙන්නේ නැහැ. ඒ නිසා දවල්ට වැඩිපුර කෑම කන එක පාලනය කරන්න මෙන්න මේ රොටිය ගොඩක් උදව් වෙනවා. මෙන්න මේ රොටිය මම ඩයට් කරන කාලේ මගේ බර අඩු කරගන්න ගොඩක් උදව් වුණා. ඉතින් කන්න ගෙනල්ලා තිබුණ පළතුරු වගේකුත් තිබුණා. මං ඒ ටිකත් කපාගෙන මගේ උදේ කෑම පිඟාන මේ විදිහට ලස්සනට හදාගත්තා. අද දවසට මගේ මෝර්නින් රූටින් එක ඉවර කරලා මම මගේ කෑම එක කන්නේ මෙන්න මේ වගේ සෝබා දහම ලස්සන පිරුණු ලස්සන කාටුන් එකක් බලන ගමන්. ඉතින් ඒ පුරුද්දට මං හරිම ආසයි. ඇත්තටම මේ වගේ පුංචි දේවල් වලින් ලැබෙන සතුට වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මට හරිම සතුටුයි. මගේ දවස හරිම ලස්සනට පිළිවෙලට පටන් ගත්ත එකට. ඉතින් දැන් මම මේ කරන්න හදන්නේ පහනට තියෙන පහන් තිර වගේක් කොටට කපා ගන්න. ඉතින් මේ තියෙන පහන් තිර චුට්ටක් දිගයි. ඉතින් දැන් අපේ ගෙදර තියෙන පහන් තිර ඉවර වෙලා තියෙන්නේ. මම ඒ ටිකත් හරිම ලස්සනට පිළිවෙලට කපා ගත්තා. ඉතින් මගේ ළඟ තිබුණ හරිම චූටි හීනයක් තමයි මෙන්න මේ පැලයක් ගෙදරට ගේන එක. ගෙදරට සෝබා දහමේ සිරියාව ගේන මේ පැලවලට මම පුදුම තරම් ආසයි. ඉතින් බලන්නකෝ මම ගෙනාපු ලස්සන මේ ලොකු කොළ පාට පැලය මේක දැක්කම මගේ හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. මම ඉතින් ගෙදර තියෙන මේ පුංචි පුංචි පැලවල පෝච්චි ටික සුද්ධ කරගෙන වතුර ටිකක් දාගත්තා. ඉතින් අපි එයාලටත් මේ විදිහට ආදරේ දුන්නම එයාලා හරි ලස්සනට ලොකු වෙනවා. ඔන්න මගේ මේ නිවාඩු දවසේ මගේ ගෑස් ලිප සුද්ධ කරගන්නත් මම අමතක කරේ නැහැ. දවස සාර්ථකව පටන් ගත්තා වගේම මේ ලැබුණු නිදහස් මොහොත මම උපරිමයෙන් විඳිනවා. හදාගත්ත වතුර බෝතලෙන් උගුරක් බොන ගමන් ජනේලයෙන් ඈත පේන සෝබා දහම දිහා බලාගෙන ඉද්දි දැනෙන්නේ පුදුම සැනසීමක්. ඉතින් ඔයාලා දන්නවද? ඇත්තටම ජීවිතේ ලස්සන සැනසීම තියෙන්නේ මෙන්න මේ වගේ සරල මොහොතවල් වල කියලා. මම වෙනුවෙන්ම වෙන් කරපු අද දවස මගේ අලුත් පැල එක්ක නිස්කලංක මේ ජනේලයෙන් එළිය බලාගෙන මේ බොන වතුර බෝතලය මගේ හිතේ හැම වෙහෙසක්ම නිවිලා යනවා. මම මේ තවත් දවල් වෙන්න කලින් නාන්නයි යන්නේ. සීතල වතුර ටිකක් ඇඟට වැටෙද්දී දැනෙනේ සුව පහසු ගතිය මගේ දවස සම්පූර්ණ කරනවා. සීතල වතුරෙන් නාලා ඉවර වුණාම ඇඟේ තිබුණ හැම මාංශයක්ම නිවිලා ගියා. පිරිසිදු බව කියන්නේ හිතට ලැබෙන ලොකුම සැනසීමක්. මගේ මේ ලස්සන දවස ඔයාලත් එක්ක බෙදා ගන්න ලැබුණු එක ගැන මට හරිම සතුටුයි. මම හදාගත්ත වතුර බෝතලේ දැන් ඉවර වීගෙනයි යන්නේ. මේ තියෙන්නේ මට මගේ යාළුවෙක් දුන්න බොඩි ලෝෂන් එකක්. ඉතින් ඒක පළතුරු වලින් හදපු එකක්. ඒක ගොඩක් සුවඳයි වගේම ගොඩක් ගුණයි. ඔන්න බලන්නකෝ මට චූටි සර්ප්‍රයිස් එකක් හම්බුණා. අපේ ගෙදර පොඩ් වෙලා ඉන්න අයියා අද වැඩ ඇරිලා එන ගමන් මට රසම රස වඩේ වගේක් ගෙනල්ලා දුන්නා. මේ වගේ පුංචි දේවල් වලින් මගේ දවස තවත් ලස්සන වෙනවා. ඉතින් ඒවා ලංකාවේ රසටම තිබුණා.
මං ඒ නිසා වඩේ 2-3ක්ම කෑවා. මම දවස පුරාම හරිම සැහැල්ලුවෙන් ගත කරා. දැන් දවස අවසානයේ මම මගේ හිතේ තියෙන හැම බරක්ම නිදහස් කරලා බුදුන් වහන්සේ වෙනුවෙන් පහනක් පත්තු කරනවා. හස්බන්ඩ් කිව්වා අද උයන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා මම අද කෑම හැදුවේ නැහැ. ඔන්න එයා වැඩ ඇරිලා එන ගමන් දෙන්නටම රැට කන්න කෑම දෙකක් අරන් ඇවිත් තිබුණා. එයා නම් කන්නේ රෑ 9ට 9:00 විතර. මට 8 විතර වෙනකොට කන්න ඕනේ. නාලා පිරිසිදු වෙලා හිතත් සංසුන් කරගත්තට පස්සේ මේ වගේ රසවත් කෑමක් ලැබුණම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. කෑමත් කාලේ ඉවර වෙලා මම මගේ ජර්නල් එක අරගෙන හිතේ තියෙන හැමදේම ලිව්වා. ඊට පස්සේ මම ආසම කරන ලස්සන ආට් එකකුත් ඇඳලා මගේ දවස මේ විදිහට ඉවර කරා. මම චිත්‍රය අඳින එක වීඩියෝ ඔන් කරලා නෙවෙයි තිබිලා තියෙන්නේ. ඉතින් ඔන්න බලන්නකෝ මම ලස්සන චිත්‍රයකුත් ඇඳලා තමයි අද දවසට ලස්සන අවසානයක් දෙන්නේ. පුංචි දේවල් වලින් සතුටු වෙන්න ඉගෙන ගත්තම හැම දවසක්ම හරිම ලස්සනයි. මගේ මේ දවසට ඔයාලත් එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ඔයාලටත් සුබ රාත්‍රියක්. ඒ වගේම ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.